ආයිබෝවන් මේ වීඩියෝ එකෙන් ඔයා ඉගෙන ගන්නේ ගෙදර ඉන්නකොට අපිට ඕන කරන English sentences කීපයක්. ගෙදර ඉන්නකොට ඕන කරන English sentences. පළවෙනි එක. Could you pass me the remote please? Could you pass me the remote please? අපි ටීවී එක බලනකොට එහෙම කියනවා නේද මට රිමෝට් එක ටිකක් දෙන්න මට රිමෝට් එක ටිකක් එවන්න අන්න ඒක ඔයාට ඉංග්‍රීසි වලින් අහන්න පුළුවන් could you pass me the remote please කියලා could you pass me the remote please ඊළඟ එක what's for dinner tonight what's for dinner tonight dinner කියන්නේ රාත්‍රී ආහාරය කියන එක dinner කියන්නේ රාත්‍රී ආහාරය කියන එක tonight කියන්නේ අද රැට කියන එකට අද රැට tonight එතකොට ආට අම්මගෙන් අහන්න ඕනේ අද රැට මොනවද කෑමට තියෙන්නේ what's for dinner tonight what's for dinner tonight ඊළඟ එක don't forget to lock the door කොහේ හරි යන්න ලෑස්ති වෙලා ඔයාට කියන්න ඕනේ එහෙම නැත්නම් ඔයාට මතක් කරන්න ඕනේ ගෙදර ඉන්න තව කෙනෙක්ට දොර ලොක් කරන්න අමතක කරන්න එපා කියලා. දොර ලොක් කරන්න අමතක කරන්න එපා කියලා. කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? Don't forget to lock the door. Don't forget to lock the door. Forget කියන්නේ අමතක කරනවා කියන එක. Don't forget කියන්නේ අමතක කරන්න එපා කියන එක. Don't forget කියන්නේ අමතක කරන්න එපා කියන එක. To lock the door. දොර ලොක් කරන්න. To lock the door. දොර ලොක් කරන්න. Don't forget to lock the door කියන්නේ දොර ලොක් කරන්න අමතක කරන්න එපා කියන එක. දොර ලොක් කරන්න අමතක කරන්න එපා කියන එක තමයි don't forget to lock the door කියලා කියන්නේ. ඊළඟට ගෙදර බල්ලෙක් පූසෙක් ඉන්නවා නම් මේක නිතරම ඇහෙන දෙයක්. බල්ලට කෑම දුන්නද පූසට කෑම දුන්නද කියන එක. මේක ඉංග්‍රීසි වලින් අහන්නේ කොහොමද? කෙනෙකුට සතෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මිනිසෙක් වෙන්න පුළුවන් කෑම බීම දෙනවට හරිද සමහරට ළමයෙක් වෙන්න පුළුවන් කෑම බීම දෙනවට එහෙම නැත්නම් පෝෂණය කරනවට අපි කියනවා feed කියලා feed කියන වචනේ අපි පාවිච්චි කරනවා පෝෂණය කරනවා කියන එකට එතකොට ඔයාට අහන්න ඕනි බල්ලට කෑම දුන්නද කියලා ඔයාට ඒක අහන්න පුළුවන් did you feed the dog did you feed the dog did you feed the dog බල්ලට කෑම දුන්නද ඊළඟ එක can you help me fold the laundry can you help me fold the laundry can you help me කියන්නේ ඔයාට පුළුවන්ද මට උදව් කරන්න කියන එක can you help me කියන්නේ ඔයාට පුළුවන්ද මට උදව් කරන්න කියන එක fold කියන්නේ නවනවට fold කියන්නේ නවනවට laundry කියන්නේ හොදපු රෙදි කියන එක laundry කියන්නේ හොදපු රෙදි කියන එක. ඔයාට පුළුවන්ද හොදපු රෙදි ටික නවන්න මට උදව් කරන්න කියන එක ඉංග්‍රීසි වලින් අහන්න පුළුවන් Can you help me fold the laundry? Can you help me fold the laundry? ඊළඟට Who left the water running in the bathroom? Who left the water running in the bathroom? bathroom එකේ වතුර ඇරලා ආවේ කවුද? එහෙම නැත්නම් tap එක ඇරලා ආවේ කවුද? මේකට අහන්න පුළුවන් who left the water running in the bathroom මෙතන දැන් කෙනෙක් හිතන්න පුළුවන් water කියන එක uncountable noun එකක්. එතකොට අපිට the දාන්න පුළුවන්ද කියලා. හරිද? හැබැයි අපි මෙතනදී කතා කරන්නේ bathroom එකේ වතුර ගැන. ඒ කියන්නේ අපි නිශ්චිතව මෙතනදී වතුර කියන එක හඳුන්වනවා. ඒ නිසා අපිට මෙතනට the දාන්න පුළුවන්. හරිද? who left the water? who කියන්නේ කවුද කියන එකනේ. left the water කියලා කියන්නේ left the water running කියලා කියන්නේ වතුර යන්න ඉඩ දීලා ආවේ. එහෙම නැත්නම් වතුර ඇරලා දාලා ආවේ කියන එක තමයි එතන තේරුම. හරිද? Who left the water running in the bathroom? bathroom එකේ වතුර ඇරලා දාලා ආවේ කවුද කියන එක තමයි ඒකේ තේරුම. මේවා ලියාගෙන පාඩම් කරන්න. එතකොට එදිනෙදා ජීවිතයේදී මේවා භාවිතයට ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ එක Can you set the table for dinner? ගෙදර කවුරු හරි කෙනෙක් dinner එකට රෑ කෑමට ගෙදර එනවා නම් අර කියන්න ඕනේ ගෙදර ඉන්න වෙන කෙනෙක්ට රෑ කෑමට මේසය සූදානම් කරන්න පුළුවන්ද? මේසය පිළියෙල කරන්න පුළුවන්ද කියන එක.
අපි ඒ සඳහා යොදාගන්නේ set the table කියන එක. set the table. මේසේ සූදානම් කරනවා. එහෙම නැත්නම් පිළියෙල කරනවායි කියන එක. Can you set the table? පාට මේසය සූදානම් කරන්න පුළුවන්ද for dinner? රෑ කෑමට. Can you set the table for dinner? Can you set the table for dinner? ඊළඟට I spilled coffee on the couch. I spilled coffee on the couch. spill කියනවා ළමයි වැක්කිරෙනවට එහෙම නැත්නම් ඉහිරෙනවට වහනය වෙනවා කියන අදහසට අපි spill කියන එක පාවිච්චි කරනවා. couch කියන්නේ කවිච්චිය කියන එක. අපි sofa කියන එක යොදාගමුකෝ. හරිද? I spilled coffee on the couch කියන්නේ මගේ අතින් sofa එකේ එහෙම නැත්නම් කවිච්චියේ කෝපි වැටුණා කියන එක. කෝපි වැක්කුරුණා කියන එක. I spilled coffee on the couch. I spilled coffee on the couch. මෙතන coffee වෙනුවට ඔයාලට ඕනනම් පාවිච්චි කරන්න පුළුවන් tea කියන එක, එහෙම නැත්නම් water කියන එක, වතුර කියන එක, එහෙම නැත්නම් milk, කිරි, එහෙම නැත්නම් වෙනත් ඕනම දෙයක් ඔයාලට මෙතන coffee වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්. I spilled coffee on the couch. I spilled water on the couch. I spilled milk on the couch. මේ විදිහට ඕනම එකක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ එක the sink is clogged. clog කියලා කියනවා අවහිර වෙනවට, හිර වෙනවට අපි කියනවා clogged කියලා. හරිද? The sink is clogged. sink එක හිර වෙලා. මේක නිතරම ගෙවල් වල වෙන දෙයක් නේද? The sink is clogged. sink එක හිර වෙලා. I will try to fix it myself. I will try to fix it myself. I will try කියන්නේ මම උත්සාහ කරන්නම් කියන එක. I will try මම උත්සාහ කරන්නම්. To fix it ඒක හදන්න, ඒක හරි ගස්සන්න කියන එක තමයි to fix it කියලා කියන්නේ. එතකොට ඇයි මේ අගට myself කියලා දාලා තියෙන්නේ? මේ myself කියන එක දැම්මහම එතනින් අදහස් වෙනවා මමම කියන අදහස. එහෙම නැත්නම් මම තනියම මේක කරගන්නම් කියන අදහස එතනදී එනවා. I will try to fix it myself කියන්නේ මමම ඒක හදාගන්න උත්සාහ කරන්නම් කියන එක. The sink is clogged. sink එක හිර වෙලා. I will try to fix it myself කියන්නේ මමම ඒක හදාගන්න උත්සාහ කරන්නම් කියන එක. The power just went out. Do we have candles? The power just went out. Do we have candles? Current එක ගියා. The power just went out. Current එක ගියා. Do we have candles? Candle කියන්නේ මොනවටද? Candle කියන්නේ ළමයි ඉටිපන්දම් වලට. හරි. අපි ළඟ ඉටිපන්දම් තියනවාද කියලා අහන්නේ කොහොමද? Do we have candles? ගෙදර ඉටිපන්දම් තියනවාද? The power just went out. Current එක ගියා. Do we have candles? අපි ළඟ ඉටිපන්දම් තියනවාද? එහෙම නැත්නම් ගෙදර ඉටිපන්දම් තියනවාද කියන එක තමයි ඒකේ තේරුම වෙන්නේ. හරි. එහෙනම් මේ වීඩියෝ එකෙන් ඔයා පොඩිම හරි අලුත් දෙයක් දැනගත්තා නම්, ඉගෙන ගත්තා නම් ලයික් එකක්, කමෙන්ට් එකක් මතකතව දාන්න. ඒ වගේම තව කෙනෙක්ට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. හැමදාම මේ වගේ අලුත් ඉංග්‍රීසි ලෙසන් එකක් දැනගන්න, ඉගෙන ගන්න කැමති නම් අපිව ලයික් කරලා, ෆලෝ කරලා, සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ළමයි, see you in the next video.